පිරිමින්ගේ මොලේ සාමාන්‍යයෙන් වැඩ කරන්නේ නැහැ. ආදරය සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහිල්ලා හින්දාත් නෙමෙයි. සැමියා සහ බිරිඳ තමයි තරඟ කරන්න ගන්නෙ. සමහර විවාහ අවසන් වෙන්නේ අවිශ්වාසය නිසාම නෙමෙයි. පෞල් ජීවිතයක තීරණ ගන්න ඕන ස්වාමි පුරුෂයා සහ බිරිඳ. හායි කොහොමද හැමෝටම උමා ෆර්නෑන්ඩෝ YouTube channel එක සමගයි ඔන්න අදත් ඔයාලා සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් මොකක් ගැනද මම ඔයගොල්ලන්ට කතා කරන්න යන්නේ කාන්තාවකගේ අහංකාරය විවාහයක් විනාශ කළ හැකි ආකාරය පිළිබඳව තමයි අපි කතා කරන්න යන්නේ. සමහර විවාහ අවසන් වෙන්නේ අවිශ්වාසය නිසාම නෙමෙයි. මුදල් ප්‍රශ්න නිසාත් නෙමෙයි. ආදරය සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහිල්ලා හින්දාත් නෙමෙයි. සමහර විට විවාහයක් හෙමින් හෙමින් බිඳ වැටෙන්නේ සම්බන්ධතාවයට වඩා තමන්ගේ අහංකාරය වැදගත් වෙන්න පටන් ගන්න නිසා. සමහර කාන්තාව හිතනවා මම සමාව ඉල්ලුවොත් මම දුර්වලයෙක් විදිහට පෙනෙයි. මම වැරදි කියලා පිළිගත්තොත් මගේ වටිනාකම අඩු වෙයි. මම මගේ සැමියාට ගරු කරලා කතා කරොත් මම ඔහුට යටත් වෙයි. කියන්නේ ඔහු මාව පාලනය කරන්න එයි කියලා සමහර කාන්තාව මෙන්න මේ විදිහට නෙගටිව් විදිහට හිතනවා. එතකොට කාන්තාවක් මේ වගේ අදහස් තුල ජීවත් වෙන්න පටන් ගත්තාම දෙන්න අතර තිබුණු ආදරයේ විශ්වාසය සහ ඒ සෙනෙහස කියන එක හිමින් හිමින් අඩු වෙන්න ගන්නවා. හැබැයි මම මේ වීඩියෝ එක කරන්නේ සියලුම කාන්තාවන්ට චෝදනා කරන්න නම් නෙමෙයි. මොකද පිරිමිත් අහංකාරයි. පිරිමින්ගේ තියෙන මේ පාලනය කිරීමට ඇති අවශ්‍යතාවය නිසාත් Taman ගැන සිතීම නිසාත් විවාහයක් විනාශ වෙන්න පුළුවන්. හැබැයි මම අද වීඩියෝ එකෙන් කතා කරන්නේ කාන්තාවකගේ අහංකාරය විවාහයකට බලපාන ආකාරය ගැන. මම චෝදනා කරනවා කියලා හිතන්න එපා. හරි. කිසිම චෝදනාවක් නැහැ. මම සමාජයේ දකින යම් යම් දේවල් කියන පිළිබඳව තමයි මම මගේ සෝෂල් මීඩියා හරහා බෙදාගන්නේ. සම්බන්ධතා නැති වෙන්න කලින් ඒ සම්බන්ධතා ආරක්ෂා කරගන්න තමයි මම මේ ආරක්ෂා කරගන්න ඔයාලට උදව් කරන්න තමයි මම මේ උත්සාහ කරන්නේ. හරි. අහංකාරය සහ ආත්ම විශ්වාසය කියලා කියන්නේ එකම දේ නෙමෙයි. හරි. ආත්ම විශ්වාසය කියන එක තියෙන කාන්තාවක් කියන්නේ යාගේ වටිනාකම මොකද්ද කියලා හඳුනන කෙනෙක්. හැබැයි අහංකාරය කියලා කියන්නේ හැමතිස්සෙම තමාව නිවැරදි කරගන්න යෑම. හරි. එතකොට ආත්ම විශ්වාසය තියෙන කාන්තාවක් තමන්ගේ ස්වාමි පුරුෂයාට ගරු කරලා කතා කරනවා. හැබැයි අහංකාරය තියෙන කාන්තාවක් ස්වාමි පුරුෂයාට ගරු කරලා කතා කරන්නේ නැහැ. හරි. එතකොට අහංකාරය තියෙන තැන විවාහය තරඟයක් බවට පත් වෙනවා. මොකද මම තමා හරි කියන එක ඔප්පු කරන්න තමයි ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ. හරි. එතකොට සැමියා සහ බිරිඳ දෙන්නාට එරෙහිව තරඟ කරන්න පටන් ගත්තට පස්සේ මොකද වෙන්නේ? විවාහයේදී යම් ප්‍රශ්න එනවා. එතකොට සැමියා සහ බිරිඳ කියන්නේ එක කණ්ඩායමක්. අපි එක කණ්ඩායමක් ඒ ප්‍රශ්න වලට විරුද්ධව. නමුත් මේ අහංකාරය කියන එක පෞල් ජීවිතය තුල තියෙද්දි වෙන්නේ සැමියා සහ බිරිඳ තමයි තරඟ කරන්න ගන්නෙ. ඔවුන් දෙදෙනා අතර. එතකොට මම දකින විදිහට මේ අහංකාරය කියන එක පෞල් ජීවිතයක් තුල නොතිබිය යුතුම දෙයක්. හරි. එතකොට මේ
මොන ආකාරයකටද කාන්තාවන්ගේ අහංකාරය කියන එක විවාහ ජීවිතයට නරක විදිහට බලපාන්නේ. පළවෙනි එක තමන් වැරදි වූ විට ඒ පිළිගන්න බැරි වීම. ගොඩක් අයට තියෙනවා ලොකු ප්‍රශ්නයක්. තමන් වැරදි නම් ඒක පිළිගන්න කැමති නැහැ. ගොඩක් පෞල් ජීවිතවල මේක කාන්තා සහ පිරිමි දෙගොල්ලොන්ගෙම තියෙන. අද අපි මං කතා කරන්නේ කාන්තාව ගැන කියලා. වැරද්ද පිළිගන්න කැමති නැහැ. මට මතකයි මේ මම අඳුනන පිරිමි කෙනෙක් එයාගේ පෞල් ජීවිතේ විශාල ප්‍රශ්න ප්‍රමාණයකට මුහුණ දෙනවා. ඒ මුහුණ දෙන්න ප්‍රධානම හේතුව මොකද එයාගේ බිරිඳකින් වැරදි බහුතරයක් වෙනවා මේ පෞල් ජීවිතයට. ඉතින් මේක යන්නෙත් සමාජයට පේන්න විතරයි. ඉතින් එයා මට කියපු කතාවක් තමයි මගේ බිරිඳ කවමදාවත් වැරද්ද පිළිගන්නේ නැහැ. එයා වැරද්දි කොච්චර කරත් ඒ වැරද්ද කොහෙන් හරි උත්සාහ කරන්නේ මගේ පිටට දාන්න. ඒ කොහෙන් හරි හරවලා මගේ පිටට. ඔයා හින්දා තමයි මෙහෙම උනේ. ඔයා මෙහෙම කරපු හින්දා තමයි මං අරහම කරේ. කවමදාවත් මම වැරදි කරානේ මම මෙහෙම කරපු නිසා නේද මෙහෙම උනේ. කියලා එයා කවදාවත් පිළිගන්නේ නැහැ කියන එක ස්වාමි පුරුෂයා මට කියනවා. හරි ඉතින් මේක එක පවුලක තියෙන දෙයක් නෙමෙයි මේක ගොඩාක් පවුල්වල තියෙන දෙයක්. ගොඩක් වෙලාවට මේ වැරද්ද පිළිගන්න අකමැති කම කියලා කියන්නේ විවාහ ජීවිතයක් ඇත්තටම පරිහානිය කරාගෙන යන දෙයක්. හරි ඉතින් ඒක නිසා තමන්ගේ අතින් වැරද්දක් වුණා නම් ඒක පිළිගත්තා කියලා මිනිස්සෙකුට කිසිම නරකක් වෙන්නේ නැහැ. එකෙන් වෙන්නේ තමන්ටත් හොඳක් අනුන්ටත් හොඳක් තමන්ගේ පෞල් ජීවිතය ආරක්ෂා වෙනවා තමන්ගේ ස්වාමි පුරුෂයා සතුටු අනේ මගේ බිරිඳ වැරද්ද පිළිගත්තා. ඉතින් ඊට පස්සේ අපි ආගියුමන්ට්ස් එතනින් නතර වෙනවානේ අපි වකරේ ප්‍රශ්නයක් වෙලා නේද ඒක දිගින් දිගට යන්නේ නැහැ ඒක එතනින් නතර වෙනවා ඉවරයි. හානේ යවුවනේ මගේ අතින් ඒ වැරද්ද සිද්ධ වුණා අයියෝ මං ලොකුවට හිතුවේ නෑනේ ඒක නේද? හිතන්න හිත රිදෙන වචනයක් කියුණා. එතකොට අනේ මට සමා වෙන්න නේද? මට ඒක එකපාර කියවුණා මම ඒක හිතලා නෙමෙයි ඔයාලට කිව්වේ. එහෙම කිව්වා කියලා ඔව් මට වැරදුනා කියලා පිළිගත්තා කියලා කිසිම විදිහකින් මිනිස්සෙකුට ශාරීරිකවත් මානසිකවත් හානියක් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මම දන්නේ නැහැ මේ වැරද්ද පිළිගන්න අකමැති වීම මොකද්ද එච්චරටම තියෙන ඒ අහංකාරකම කියන එක. දැන් මගේ පෞල් ජීවිතේ පැත්තෙන් ගත්තාම ගොඩක් වෙලාවට මට සිද්ධ වෙනවා සමහර වෙලාවට මගේ හස්බන්ඩ් මට හිතෙනවා මම දන්නේ ඒක මගේ අතින් වැරද්දක් වුණා කියලා. නමුත් එයා අනේ ඔය කොහොම නෙමෙයි නෝ මෙහෙම කරන්න තිබ්බනේ කියනකොට මම ඇත්තටම හිතනවා නෑ ඉතින් මං ඒක කරපු විදිහ මට අනුව නම් වැරදි නැහැ. නැත්නම් මං ඉතින් කියපු විදිහ මට අනුව වැරදි නෑ. නමුත් ඉතින් එයාට හිතිලා තියෙනවනේ ඒක වැරදි කියලා. ඒකට එයාටනේ ඒක පේන්නේ. ඒක එයාටයි දැනෙන්නේ. ඉතින් ඒක නිසා ගොඩක් වෙලාවට මම නම් කරන්නේ කට වහගෙන ඉන්නවා සද්ද නොකර ආහාරි කියලා. ඊට හා වචනයක්වත් කියන්න නම් යන්නේ නැහැ. මොකද මම හිතන්නේ අර අපි කතා කරන දේ අපිට ඇහෙන්නේ නැහැ. අපි කරන ක්‍රියාවන් අපිට පේන්නේ නැහැ. ඒවා බලන් ඉන්නේ අනිත් අය. එතකොට ඒවා දැනෙන්නේ කොහොමද කියන එක ඒවා දකින්නේ දැනෙන්නේ අනිත් අයට. එතකොට ඒගොල්ලෝ කියනවා නම් ඒගොල්ලෝගේ හිත රිදුණා කියලා දේවල් වලින් අපි යම් කිසි ආකාරයකින් මේ දේවල් පිළිගන්න ඕන කියන මතේ තමයි මම ඉන්නේ. හරි. ඊළඟට සැමිය ජීවිත සහකරු වෙනුවට තරගකරුවෙකු ලෙස දැකීම. හරි විවාහය කියන්නේ තරගයක් නෙමෙයි. විවාහය කියන්නේ හවුල් ගමනක්. නමුත් අහංකාරය ඇතුළට ආවම ආදායම අධ්‍යාපනය රැකියාව ජනප්‍රියත්වය සහ ජයග්‍රහණ ගැන දෙදෙන එකිනෙකා සමග සසඳන්න පටන් ගන්න පුළුවන්. හරි එතකොට කෙනෙක් කියනවා ඔයාට වැඩිය මම තමයි මහන්සි වෙනවා කියලා නෑ ඔයාට වැඩිය මමයි මහන්සි වෙන්නේ නැත්නම් ඔයා මගේ රස්සාව තමයි වැදගත් ඔයාගේ රස්සාව වැදගත් නෑ සමහර මම මේක දැකලා තියෙනවා සමහර මේ කාන්තාවෝ උදාහරණයක් හැටියට ගත්තාම හිතන්නේ ඒගොල්ලෝ ටිකක් අධ්‍යාපනය පැත්තෙන් එහෙම ඉහළට ගිහින් තියෙනවා නම් ඒගොල්ලෝ ගොඩක් වෙලාවට අර හස්බන්ඩ්ගේ අධ්‍යාපන මට්ටම අඩුයි නම් එයාව ගොඩක් වෙලාවට පහත් කරලා කතා කරන්න උත්සාහ කරනවා. මට මේ එක්ස්පීරියන්ස් එක තියෙනවා. මම එක්තරා පවුලක සංවාදයක් අතරතුරදී ඒ කාන්තාව එයාගේ හස්බන්ඩ්ව සෑහෙන පහත් කරලා කතා කරා. මොකද එයාගේ අධ්‍යාපන මට්ටම අඩුයි කියලා මම දන්නේ නැහැ. දැන්
එයා කොයිතරම් දුරටද ඉගෙනගෙන තියෙනවද දේවල් ඉතින් මම හාර උස්සන්න ගියේ නැහැ. ඒ කාන්තාවත් ලොකුට ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි. සාමාන්‍ය A level ඉවර කරපු කෙනෙක් විතරයි. ඉතින් අර හස්බන්ඩ්ගේ අධ්‍යාපන මට්ටම අඩු කරලා කතා කරන්න හේතුව මොකද්ද කියන්න මම නම් දන්නේ නැහැ. නමුත් ඒක ඇත්තට මම ඒ අවස්ථාවේදී හෙලා දැකපු දෙයක්. මොකද පිට මිනිස්සු හැටියට එතකොට අපිට දැනෙන්නේ මොකද්ද ඒගොල්ලෝගේ පෞල් ජීවිතය ගැන. ඒතර මනුස්සයට මොනතරම් ලැජ්ජාවද කියලා හිතන්නකො අනිත් මිනිස්සු ඉස්සරහම පහත් කළා කතා කරනකොට. ඒක පිට මිනිස්සු ඉස්සරහ කරත් එකයි ඒක ගී ඇතුලේ කරත් එකයි කොහොමත් පහත් කරලා කතා කිරීම පහත් කිරීමක්ම තමයි. හරි. එතකොට ගොඩක් අයගේ තියෙන සැලරි එක පිළිබඳව ওই දේවල් කතා බහට ලක් වෙන සැස දෙන්න ගණන් ගන්නවා. එතකොට සමහර අවස්ථාවලදී කෙනෙක් මගේ රස්සාව මෙච්චර ලොකුයි අච්චරක් ලොකුයි මෙච්චරක් ලොකුයි කිය සසඳන්න ගන්නවා. ඉතින් ওই වගේ අවස්ථාවලදී පෞල් ජීවිතේට ප්‍රශ්න ඇති වෙන්නේ මොකද දෙන්නට තරඟ කරන්න පටන් ගන්න නිසා. පෞල් ජීවිතේදී පෞල් ජීවිතේ ගෙවන්න දෙන්න නම් දෙන්නට තරඟ කරන්න බෑ. හරි? එක්කෙනෙක්ගේ දේ අනිත් කෙනාගේ දේට වඩා වැඩි වෙන්න පුළුවන්. හැමතිස්සෙම එහෙමයි. එක්කෙනෙක් තව කෙනෙක්ට වඩා අධ්‍යාපනය ලැබලා වැඩි. එක්කෙනෙක් තව කෙනෙක්ට වඩා හම්බ කරනවා වැඩි. එක්කෙනෙක් තව කෙනෙක්ට වඩා හැම දෙයකින්ම ඉදිරියෙන් ඉන්නවා. එකම එක්කෙනා වෙනවා කියන්නේ නැහැ මම. ඉතින් ඒක නිසා ওই දේවල් සසඳන්න ගියොත් වෙන්නේ කවමදාවත් ওই සැසඳීම ඉවරයක් වෙන්නේ නැහැ. ඒතර සැසඳීම ඉවරයක් වෙන්නේ නැහැ කියලා කියන්නේ පෞල් ජීවිතේ ප්‍රශ්න කවදාවත් ඉවරයක් වෙන්නේ නැහැයි කියන එකම තමයි. හරි. ඊළඟට අන්න ඉදිරියේ සැමියාට අපහාස කිරීම. ඔව් මේක මම දැන් කලිනුත් කිව්වා. එතකොට ගොඩක් කාන්තාවෝ මේක කරනවා නිකන් පලි ගැනීමක් හැටියට. අර ගේ ඇතුලේ සිද්ධ වෙන දේවල් ගොඩක් වෙලාවට එළියේ දකින්නේ නැහැ, එළියේ මිනිස්සු දකින්නේ නැහැ. එතකොට මොකද කරන්නේ? දැන් මේ පලිය ගන්න ඕන. දැන් ගේ ඇතුලේදී හස්බන්ඩ් කරන්නේ ගොඩක් වෙලාවට වයිෆ් නේද පාලනය කරගෙන එහෙම නැත්තම් එයාට හඬ උස්සන්න දෙන්නේ නැහැ. හරි මොකක් හරි වගේ දේවල් තියෙනවා. එතකොට වයිෆ්ලා හිතනවා මේකට ගන්න පුළුවන් හොඳම පලිය තමයි පිට මිනිස්සු ඉස්සරහා ඒ වැරදි කිව්වහන් පස්සේ එයාට නිකන් පොඩි ක්‍රූර සතුටක් ලැබෙනවා හිතට. නේද? පිට මිනිස්සු ඉස්සරහා මම මෙයාව ලැජ්ජා කරා කියලා. එහෙම ක්‍රූර සතුටක් සමහර වයිෆ්ලාට ලැබෙනවා. නමුත් මේකෙන් වෙන්නේ මොකද්ද? එතකොට ස්වාමි පුරුෂයා ටිකෙන් ටික එයා වයිෆ්ගෙන් ඈත් වෙන්න ගන්නවා. එයා හිතින් ඈත් වෙන්න ගන්නවා. ඊට පස්සේ සමහර වෙලාවට ඉතින් අනියම් සම්බන්ධතා ඇති වෙන්න පුළුවන් නේද? ඒකට ඒ වගේ දේවල් ඇති වුණාට පස්සේ ඉතින් වයිෆ්ලා වැරද්ද දාන්නෙත් හස්බන්ඩ්ලට තමයි. මම අනියම් සම්බන්ධතා සාධාරණීකරණය කරනවා නෙමෙයි. නමුත් අපි උත්සාහ කරනවා හැමදෙස්සම මේ වගේ දේවල් වෙන්න තියෙන ඉඩ නැති කරන්න. හරි? ඊළඟට ස්වාධීන වීම කියන්නේ කිසිවෙකු අවශ්‍ය නැති බව සිතීම. හරි. එතකොට ගොඩක් අය දැන් විශේෂයෙන් මේ කාලෙදී එහෙම ඉන්ඩිපෙන්ඩන්ට් වුමන්ලා නේද? ඉන්ඩිපෙන්ඩන්ට් වුමන්ලා ඉන්ඩිපෙන්ඩන්ට් කීකේ මේ ගැහැල්ලමයි කියන්න පටන් අරගෙන තියෙනවා. එතකොට ඒගොල්ලෝ හිතනවා මේ ඉන්ඩිපෙන්ඩන්ට් වෙනවා කියන එකේ තේරුම තමයි කවුරුත් අපිට අවශ්‍ය නැහැ. ඒ කියන්නේ හස්බන්ඩ් අවශ්‍ය නැහැ කියන මට වාව ඕනේ කියන ඒ දේ පෙන්වන්න පටන් ගන්නවා ගොඩක් වයිෆ් විශේෂයෙන් හම්බ කරන්න එහෙම පටන් ගත්තට පස්සේ හෝ රැකියාවක් කරන කෙනෙක් ඉන්නවනම් සමහර වෙලාවට ඒ වගේ දේවල් කරන්න පුළුවන්. හරි? ඉතින් තමන්ට ස්වාධීනව දෙයක් කරගන්න පුළුවන් කියන එකේ තේරුම කියන්නේ තමන්ට ස්වාම පුරුෂය කෝන්නේ නැහැ කියන එක නෙමෙයි. රස්සාවට කවදාවත් අපිට ආදරෙන් කතා කරන්න බෑ. රස්සාව කියන දෙයට අපිට මහන්සි වෙලාවට අපිට ඌරපත්ත ගෙනත් දෙන්න බෑ. රස්සාව කියන දෙයට අපිට සීතල දවස්වල තුරුල් වෙලා නිදා ගන්න බෑ. හරි ඒ උණුසුම අපිට ඇඳේදී ඒ දෙන උණුසුම අපිට රසාව කියන දෙයට දෙන්න බෑ කවමදාවත්. ඉතින් ඒක නිසා පුද්ගලයෙක් කියන්නේ කවමදාවත් තවත් දෙයකින් රිප්ලේස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් ගොඩ දෙනෙක් එහෙම තමයි ඇත්තටම හිතාගෙන ඉන්නේ. අපිට කාවවත් ඕනේ නැහැ. මට අරය ඕනේ නැහැ. මට මෙයා ඕනේ නැහැ. ඔන්න ඔය විදිහේ. ඒවල විශේෂයෙන් මේ කාලෙදී අපි ගැහැණු ළමයි මේ ෆෙමිනිසම් එක පොඩ්ඩක් පටලගෙන තියෙනවා මේක. හරි? ඒගොල්ලෝ හිතනවා ෆෙමිනිසම් කියලා කියන්නේ කාන්තාවකට පිරිමියෙක් අවශ්‍ය නැහැ කියන එක. පිරිමියා කියන කෙනා කාන්තාවකට ජීවිතයේ අත්‍යවශ්‍ය කන්න බොන්න දෙන්න, අඳින්න කරන්න දෙන්න, තමන්ගේ වියහිදම් ටික දරන්න නෙමෙයි.
ඒක කාන්තාවක් මම විශ්වාස කරන හැටියට කාන්තාවක් කොහොමත් තමා විසින් තමාගේ ඒ දේවල් කරගත යුතුයි. එතකොට ස්වාමි පුරුෂයෙක් කියන කෙනෙක් ජීවිතයට එන්නේ ඔය කියන දේවල් සපුරන්න නෙමෙයි. හරි? එයා අපේ ලයිෆ් පාර්ට්නර්. එතකොට අපේ ජීවිතේ හැම දෙයක්ම එයා බෙදා ගන්නවා අපිත් එක්ක. ඒතර අපේ දුක් අවස්ථාවන් අපේ සතුටු අවස්ථාවන් මම අර කිව්වා වගේ අපිට සෙනෙහස අවශ්‍ය වෙලාව ඒ දේවල් සියලුම දේවල් අපි බෙදාගෙන ඒව කරන්න අපිට කාව හරි අනිවාර්යයෙන්ම ඕනේ. මොකද මනුෂ්‍ය ජීවීන් හැදිලා තියෙන්නේ තනියම ජීවත් වෙන්න නෙමෙයි. මනුෂ්‍ය ජීවීන් හැදිලා තියෙන්නේ කනෙක්ට් වෙන්න, සම්බන්ධ වෙන්න. ඒකෝට අපිට තනියම ජීවත් වෙන්න බෑ. හරි අපිට හැමතිස්සෙම තව කෙනෙකුගේ අවශ්‍යතාවය තියෙනවාමයි. හරි ඉතින් මේ අවශ්‍යතාවය සල්ලි වලින් මනින්න ගියාම තමයි ඔය ගොඩක් කාන්තාවෝ කියන්නේ මම ඉන්ඩිපෙන්ඩන්ට් වුමන් කෙනෙක් මට හස්බන්ඩ් කෙනෙක් අවශ්‍ය නැහැ නැත්නම් මට පිරිමියෙක් අවශ්‍ය නැහැ කියන එක. ප්‍රශ්න තියෙන්නේ විවාහ වෙච්ච අය මොක කියන එක. හරි ඔන්න ඔක තමයි තියෙන ප්‍රශ්නේ. ඊළඟට නිහඬව සිටීම දඬුවමක් ලෙස භාවිතා කිරීම. එතකොට ගොඩක් අය දැන් මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුනහම මේ ප්‍රශ්නේ කතා කරනවා වෙනුවට ගොඩක් වෙලාවට කරන්නේ නිහඬව ඉන්න. නිහඬතාවය කියලා කියන්නේ මනුස්සයෙකුගෙන් පලි ගන්නවා නම් කරන්න පුළුවන් තවත් හොඳම දෙයක්. හරි දැන් මම මේ ඔයාලට ඒක මේ කරන්න කියලා කියන දෙයක් නෙමෙයි. නමුත් ඒක හරිම ඒක හරි ක්‍රූර දෙයක්. මොකද සමහර වෙලාවට අපි කෑ ගහලා රණ්ඩු කරලා දෙයක් කිව්වත් ඒක අපෙන් අපි මොන දේ නිසාද අපි අප්සෙට් වෙලා ඉන්නේ මොන දේ හින්දාද කියන එක නේද මොන දේ හින්දා තරහ වෙලා ඉන්නේ කියන එක එළියට එනවනේ. එතකොට අර මනුස්සයට ඉන්ෆර්මේෂන් එකක් යනවා ඔළුවට. හැබැයි නිහඬ වෙලා ඉන්නකොට ඒ ඉන්ෆර්මේෂන් එක ඔළුවට යන්නේ නැහැ. ඉන්ෆර්මේෂන් එක ඔළුවට යන්නේ නැහැ කියන්නේ මනුස්සය පිස්සෙක් බවට පත් වෙනවා. එතකොට ගොඩක් වෙලාවට සමහර පිරිමි ඇත්තරම පිස්සුවෙන් වගේ දඟලන්න පිස්සුවෙන් වගේ වැඩ කරන්න ප්‍රධාන හේතුවක් වෙනවා මේ කාන්තාවගේ නිශ්ශබ්දතාවය කියන එක. හරි මොකද මේ වගේ අවස්ථාවල පිරිමින්ගේ මොලේ සාමාන්‍යයෙන් වැඩ කරන්නේ නැහැ. මොකද එයා දන්නේ නැහනේ මොන හේතුවක් නිසාද මෙයා මේ නිශ්ශබ්ද වෙලා ඉන්නේ. එයාගේ අතින් වැරද්දක් වුණාද නැත්නම් මොකද්ද වයිෆ්ට මොකක් හරි ප්‍රශ්නයක්ද දන්නේ නැහැ. හිතාගන්න බෑ. ඉතින් හිතාගන්න බැරි වුණාම මිනිස්සෙක් පිස්සෙක් බවට පත් වෙනවා. හරි. ඊළඟට තමන්ගේ විවාහය අන් අයගේ විවාහ සමග සැසඳීම. ගොඩක් කාන්තාව කරන වැරද්දක් තමයි විශේෂයෙන් මේ කාලේදී මේ සෝෂල් මීඩියා. නේද? ඔයාලා දන්නවා දැන් ඉස්සර කාලේ නම් වයිෆ්ලා සමහරට සසඳන්නේ නැති තමන්ගේ ගේ වටේ ඉන්න කට්ටියගේ හස්බන්ඩ්ලත් එක්කනේ දැන් එහෙම නෙමෙයි දැන් සෝෂල් මීඩියා වල ගොඩක් වෙලාට මිනිස්සු කරන්නේ රංගපාන එක ඔයාලා දකිනවා ඔන්න කපල්ස් වීඩියෝස් දානවා හස්බන්ඩ් මල් එකක් අරගෙන එනවා චොක්ලට් එකක් අරගෙන එනවා තෑගි අරන් දෙනවා සර්ප්‍රයිස් කරනවා නේද දැන් ඔය ගොඩක් දේවල් ඔය වගේ දේවල් සෝෂල් මීඩියා හරහා මිනිස්සු ෂෙයා කරනවා. එතකොට මේ දේවල් ඇත්ත දේවල් නෙමෙයි මිනිස්සුත් කරන්නේ කැමරාව ඉස්සරහා රඟපාන එක. එතකොට හැබැයි ඉතින් ওই දේවල් දකින ගොඩක් කාන්තාව මොකද කරන්නේ? ඒගොල්ලෝ සසඳන්න ගන්නවා තමන්ගේ ස්වාමි පුරුෂයාත් එක්ක. අනේ අරයාගේ හස්බන්ඩ් අරහෙම කරා. මෙයාගේ හස්බන්ඩ් මෙහෙම කරා. මගේ හස්බන්ඩ් මෙහෙම කරන්නේ නැහැ. නමුත් ඉතින් මේ මිනිස්සු දන්නේ නැහැ. ඒගොල්ලෝ තේරුම් ගන්නේ නැති දේ තමයි. ඔය මිනිස්සු කරන්නේ මේ කැමරාව තියාගෙන මේ සෝෂල් මීඩියා වලින් හම්බ කරන්න මේ රංගපාන එක. සමහර වෙලාවට අර කැමරාව ඉස්සරහා ඒ දේවල් කරාට මේ මිනිස්සු ඇත්ත ජීවිතේදී ඇත්තට මේ වගේ දේවල් කරන්නේ නැහැ. ඒකත් මේ ස්ක්‍රිප්ට් එකක් අදාගෙන ඒකට අනුව මේ රඟපානවා. මොකද views ගන්න අත්‍යවශ්‍යතාවය නිසා. නමුත් ඕක තේරුම් ගන්න බැරි ගොඩක් කාන්තාව කරන්නේ අනිත් අයගේ ස්වාමි පුරුෂයන් එක තමන්ගේ ස්වාමි පුරුෂයව සසඳලා පෞල් ජීවිතේ ප්‍රශ්න ඇති කරගන්න එක. හරි? ඊළඟට පවුලේ අයට සහ යහළුවන්ට විවාහය පාලනය කරන්නට ඉඩ දීම. මේක පවුල් ජීවිත විනාශ කරන ලොකු දෙයක් තියෙන ප්‍රශ්නයක්. මම දන්න තව එක පිරිමි කෙනෙක් මට කියපු දෙයක් තමයි මෙයා විවාහ වෙච්ච දා ඉඳන් මෙයාලගේ පවුල් ජීවිතය පාලනය කරේ වයිෆ්ගේ ගෙදර කට්ටිය කියලා. කියන වයිෆ් කරන්නේ එයාගේ ගෙදර කට්ටිය කියන දේ විතරයි. හස්බන්ඩ් කියන දේ නෙමෙයි කියන්නේ හස්බන්ඩ්ව කසාද බැඳලා තියෙන නිකන් හරි නිකන් අර නිකන් විවාහ වෙන්න ඕන කමට. හැබැයි හැමදේම අම්මද තාත්තද තමන්ගේ සහෝදර සහෝදරියවද කියන්නේ මොනවාද ඒ විදිහට තමයි ආ වැඩ කරන්නේ. එතකොට සමහර කාන්තාව මේ වගේ දේවල් කරනවා. හරිද? විවාහ වුණාට පස්සේ
පෞල් ජීවිතයක තීරණ ගන්න ඕන ස්වාමි පුරුෂයා සහ බිරිඳ කියන අය. හැබැයි සමහර අය මොකද කරන්නේ? මම දැන් මේ කියාගෙන යන දේවල් ගොඩක් වෙලාවට පිරිමි සහ ගැහැණු දෙගොල්ලෝ අතින්ම සිද්ධ වෙනවා. හරිද? මම අර විශේෂයෙන්ද කතා කරන්නේ කාන්තාවන්ට. එතකොට විවාහ වුණාට පස්සේ ඔයාගේ අම්මා පවුල් කෑවේ කොහොමද? තාත්තා පවුල් කෑවේ කොහොමද? සහෝදරී පවුල් කෑවේ කොහොමද? සහෝදරයා පවුල් කෑවේ කොහොමද? ඒවා අදාළයක් වෙන්නේ නැහැ. හරි? ඒක හොඳ උදාහරණයක් හැටියට ගන්න පුළුවන් නම් කමක් නැහැ. හැබැයි ඒක නරක දෙයක් නම් මතක තියාගන්න. ඒ දේවල් වලින් කරන්නේ ඔයාලගේ පවුල් ජීවිතේ සම්පූර්ණයෙන්ම විනාශ වෙන එක. හරි? විශේෂයෙන් ඔයාලා දකින්න සමහර පවුල් වල බලන්න මිනිසුන්ගේ කිසිම දියුණුවක් නැහැ. දෙමව්පියෝ කිසිම දියුණුවක් නැහැ. කසාද බැන්දර පස්සේ කරන්නේ තමන්ගේ දරුවන්ගෙන් පුළුවන් තරම් සල්ලි කඩා ගන්න බලන එක. ඒක සමහර ගැහැණු අය කසාද බඳින්නෙම තමන්ගේ පවුල නඩත්තු කරන්න කෙනෙක් හොයාගන්න අත්‍යවශ්‍යතාවයක් තියෙන නිසා. හරි? එතකොට ආදරයට කසාද බඳින්නේ නැහැ. කසාද බඳින්නේ තමන්ගේ යම් කිසි අවශ්‍යතාවයක් තියෙන ඉටු කරගන්න නිසා. ඊට පස්සේ අර මිනිස්සයා හූරන් කාගෙන පවුල් අම්මට තාත්තට සහෝදරීන්ට කරනවා. ඉතින් අර මිනිස්සයාගේ ජීවිතේ අපායක් එනවා. ඉතින් පිරිමින්ට මේ වගේ දේවල් සිද්ධ වෙනවා. මේවා ගැන කවුරුත් කතා කරන්නේ නැහැ සමාජයේ. හරි? අපි කතා කරන්න ඕනේ. අනිවාර්යෙන් පිරිමින්ටත් මේ වගේ අසාධාරණකම් අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා. විශේෂයෙන් මේ අසාධාරණේ පිරිමින්ට වෙනවා. මොකද පිරිමිනේ ගොඩක් වෙලාට හම්බ කරන්නේ කාන්තාවෝ ගොඩක් වෙලාට හම්බ කරන්නේ නැහැ. එනතු කාන්තාවන්ටත් මේ ප්‍රශ්නේ සිද්ධ වෙනවා. නමුත් විශේෂයෙන් පිරිමි කියන්නේ සාමාන්‍යයෙන් සූරා කෑමට ලක් වෙන පාර්ශවයක්. ඒතර සමහර පවුල්වල තියෙනවා මේ දරුවෝ නැති වුනහම සමහරට ඒ කාන්තාවගේ ප්‍රශ්නේ තියෙන්නේ දරුවෝ නැති වෙන්න අර පිරිමි කෙනා බැනුම් අහන අවස්ථාවක් තියෙනවා. එහෙම ප්‍රශ්නිකුත් මට ළඟදී දැනගන්න ලැබුණා. මේ කාන්තාව මේ ගෑනු කෙනාට තමයි ප්‍රශ්නේ තියෙන්නේ දරුවෝ හදන්න බැරි. නමුත් අර මිනිස්සයා හම්බ කර පවුල බලනවා මදිවට තව දරුවෝ නැති ප්‍රශ්නටත් ඒ මිනිසයාට එක කතා අහන්නත් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේවා අපි දන්නේ මේ සමාජයේ නිකන් hina වෙලා අපිත් එක හරි hina වෙලා ලස්සන කතා කරන මිනිස්සු. නමුත් මේ මිනිස්සුගේ පෞල් ජීවිතවල පිටිපස්සේ මේ වගේ අඳුරු කතා ඉතින් තියෙනවා. හරි? ඉතින් හිතන්න. එතකොට ඒ වගේ තත්යකට මුහුණ දෙන හස්බන්ඩ් කෙනෙක් කොහොමද බිරිඳක් එක්ක හොඳින් පෞල් ජීවිතය ගත කරන්නේ? ඊළාට පාලනය කිරීම ශක්තියක් ලෙස සිටීම. මෙහෙමයි මම දකින විදිහට නම් පෞල් ජීවිතය තුළ කවුරුත් කාවත් පාලනය කරන්න අවශ්‍යතාවයක් නැහැ. හරිද? නමුත් ගොඩක් කාන්තාවෝ හිතනවා මේ හස්බන්ඩ් පාලනය කරන්න ඕනේ. හරිද? ඒ කියන්නේ එයා කරන්න ඕන මම කියන දේ තමයි. මම කියන දේ කෙරුවේ නැත්තම් මෙයා හොඳ හස්බන්ඩ් කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ එයා කියන දේ කරන්න කොච්චර වැරදුනත් කොච්චර නරක දෙයක් වුණත් සමහරට අන්ත අසන්නම තත්ත්වයට මේ මනුස්සයාපත් වෙන වැඩක් වුණත් ඒ බිරිඳ කියන දේ කරනවා නම් තමයි එයා හොඳ හස්බන්ඩ් කෙනෙක් වෙන්නේ. හැබැයි එහෙම කරන්නේ නැත්නම් එයා හොඳ හස්බන්ඩ් කෙනෙක් කොච්චර දේවල් කරත් කොච්චර හොඳ කරත් ඒ මනුස්සයා කොච්චර හොඳ කෙනෙක් වුණත් වැඩක් නැහැ. එතකොට වයිෆ් හිතනවා මම කියන දේ තමයි කරන්න ඕනේ. එතකොට ඒක මොන විදිහට ට්‍රාන්ස්ලේට් වෙන්නේ අනිත් පැත්තට පාලනය කිරීමක් විදිහට. එතකොට අනිත් තමන්ගේ හස්බන්ඩ් කියලා හස්බන්ඩ්ගේ ජීවිතේ පාලනය කරන්න යන්න ඕනේ නැහැ. සමහර වයිෆ්ලා බලන්න එළියට බැස්සොත් කෝල් ගන්නවා. වීඩියෝ කෝල්ස්. සමහර අය වීඩියෝ කෝල් එකක්ම ගන්නවා බලන්න කොහෙද ඉන්නේ මොකද කරන්නේ. කායෙක්ද කතා කරන්නේ කාවද හම්බ වෙන්නේ. මේක සියලුම දේවල් පාලනය කිරීම. එතකොට සමහර වයිෆ්ලා ඉන්න හම්බ කරන සතේ ඉඳන්ම ගන්නවා. සත පහක්වත් දෙන්නේ නැහැ. හරිද? මේව මොනා කිරීමද පාලනය කිරීම. සමහර වයිෆ්ලා ඉන්න හස්බන්ඩ්ලා අඳින්න ඕනේ කොහොමද? අඳින්න ඕන විදිහ කොණ්ඩේ පීරන්න ඕන විදිහ රැවුල කපන්න ඕන සියලුම දේවල් තීරණය කරනවා. හරි? එතකොට පිරිමියෙකුට පෞල් ජීවිතේ ඔන්න ඔය විදිහට බිරිඳක් විසින් පාලනය කරන්න ගත්තාම තමන්ව පෞල් ජීවිතේ එපා වෙනවා. ඒතර එපා වෙන එක අහන්න දෙයක් නෙමෙයි. එතකොට මම ආයෙත් කියනවා සමහර වෙලාවට අනියම් සම්බන්ධතාවලට යන්න ප්‍රධාන වශයෙන් මේකත් හේතුවක් වෙන්න පුළුවන්. ඒතර සමහර කාන්තාවෝ ඔයගොල්ලෝ දැකලා ඇති. ඒගොල්ලෝ ඇත්තටම නිකම් නොමලි කතා කරද්දිත් නිකන් ඒගොල්ලෝ එන බුද්ධිමත් මම තමා දන්නේ මම තම තරම් දන්න කෙනෙක් නෑ මම තරම් කරන කෙනෙක් නෑ ඔන්න ඔය විදිහට තමයි ගොඩක් වෙලාවට කතා කරන්නේ. ඒකට පාලනය කරන කාන්තාවක් ගොඩක් වෙලාවට ස්වාමි පුරුෂයෙක්ව පිට අය ඉස්සරහා එයාට ලැජ්ජා හිතෙන විදිහට කතා කරන එයාට අපහාස කරන අපහාසාත්මක විදිහට කතා කරන්න තියෙන ප්‍රවණතාවයත් වැඩි.
හරි. ඊළඟට කළ දේවල් සහ වැරදි සෑම විටම ගණන් තබා ගැනීම. ඒ කියන්නේ අර පරණ වැරදි හැමතිස්සෙම මතක් කිරීම. හරි. එතකොට Tamanට කලින් යාළු වෙලා හිටපු සමහර වෙලාවට යාළු වෙලා හිටපු ගර්ල්ෆ්‍රෙන්ඩ්ලා එහෙම මතක් කර කර ගොඩක් වෙලාවට සමහර කාන්තාවෝ රණ්ඩු කරන්න ගන්නවා. නේද? එහෙම නැත්නම් හිතන්න ගෙදර වැඩ කරන්න සිද්ධ වුණාම සමහර වෙලාවට මට මතක එක වයිෆ් කෙනෙක් කියන දැන් මෙයා රස්සාවක් කරන්නේ නැහැ. හරිද? මෙයා ගෙදරට වෙලා ඉන්නේ රස්සාවක් කරන්නේ නැහැ. මෙයා කියනවා මේ හස්බන්ඩ් ඉඳගෙන ඉන්නකොට මෙයාට හරි අමාරුයි කියලා. මම කියනවා මට මම වැඩ කරනකොට එයා ඉඳන් ඉදි මට හරි අමාරුයි. හරිද? හැප්ගේ රස්සාවක් කරන වයිෆ් කෙනෙක් ඒක කිව්වට කමක් නැහැ. මොකද දෙන්නම රස්සාව කරනවා. එතකොට ගෙදර ආවන් පස්සේ දෙන්නම වැඩ කරනවා. ඒක සාධාරණයි. හැබැයි ඔයා රැකියාවක් කරන්නේ නැති කාන්තාවක් නම් ඔයා ගෙදරට වෙලා නම් ඉන්නේ. හරිද? ඔයාට ගෙවල් දොරවල් අස්පස් කරගන්න නැති වෙන්න වෙලාව තියෙනවා. එතකොට හස්බන්ඩ් පොඩ්ඩක් වැඩ ඇරිලා ඇවිල්ලා ඉඳගත්තා කියලා ඒ මනුස්සයාගේ ඇඟට ගොඩ වෙන්න ඕනේ නැහැ. ඉතින් මම දන්නේ නැහැ මොන හේතුවක් නිසාද මේ කාන්තාවට යාගේ හස්බන්ඩ් ඉඳගෙන ඉන්නකොට තරහ යන්නේ. ඉතින් ඔය වගේ නිකන් අනවශ්‍ය දේවල් තියෙනවා පිරිමි පිටින් දාලා කාන්තාවෝ රණ්ඩු සරුවල් ඇති කරන. හරි? එතකොට ගොඩක් වෙලාවට ඔය මම කිව්වා වගේ පරණ කතන්දර නේද? පරණ ආරයක් යාළුවලා හිටියා මෙයා එක්ක යාළුවලා එයාත් එක්ක යාළුවලා ඉන්න කාලේ යාට අච්චරක් අරන් දුන්නා මෙච්චරක් අරන් දුන්නා. එහෙම නැත්නම් පවුලේ මිනිස්සුන්ට කරන දේවල් ගැන කිය රණ්ඩු කරනවා. ඒ වගේ විශේෂයෙන්ම පෙර වැරදි මතක් කිරීම කියන එක කියන්නේ හරිම ප්‍රශ්නයක් පවුල් ජීවිතය තුළදී. මෙහෙමයි මම කියන්නේ දැන් පිරිමියා වැරදි කරන්නේ නැහැ කියලා පිරිමියා වැරදි කරනවා. පිරිමින්ටත් ගොඩක් වෙලාවට වැරදි කියන දේවල් හදාගන්න හරි අමාරුයි. නමුත් උත්සාහ කරන්න ඕන දෙයක් තමයි හැමතිස්සෙම අපි පුළුවන් නම් පෙර වැරදි මතක් කරන්නේ නැතුව මේ වෙලාවේ සිද්ධ වෙච්ච වැරද්ද ඒ වෙලාවේ කතා බහ කරගෙන විසඳ ගන්න උත්සාහ කරන එක තමයි කරන්න ඕන. මොකද රණ්ඩුවක් අතර තුලදී පෙර වැරදි කතා කරනවා කියලා කියන්නේ ගොඩක් වෙලාවට රණ්ඩුව ඉවරයක් වෙන්නේ නැහැ. ඒක නතර කරගන්න අමාරුයි. රණ්ඩුව කියලා කියන මේ ප්‍රශ්නය ඉවරයක් කරගන්න අමාරු වෙනවා කියන එක. ඊළඟට සම්බන්ධතාවය රැක ගැනීමට වඩා Taman නිවැරදි බව ඔප්පු කිරීම වැදගත් කර ගැනීම. ඔව්. සමහර කාන්තාවන්ට තියෙනවා මම තමයි හැමතිස්සෙම හරි. එහෙම එකක් තියෙනවා. මම තමයි හරි. මම වැරදි කරන්නේ නැහැ. මම කරන දේ හරි. එතකොට හස්බන්ඩ් එයාට තමයි ඇහුම්කන් දෙන්න ඕනේ. ඒකත් අර පාලනය කියන දේ යටතට අයිති වෙනවා. හරි. එතකොට මේ සමහර කාන්තාවන් රණ්ඩු කරනකොට උත්සාහ කරන්නේ හැමතිස්සෙම මම හරි කියන එක ඔප්පු කරන්න. හරි. ඉතින් මේ වගේ දේවල් හැමෝම අනන්තයි අප්‍රමාණය දැකලා තියෙනවා. ඔයගොල්ලෝ දැකලා ඇති. සමහර කාන්තාව රණ්ඩු කරනකොට දැන් රණ්ඩු කරලා දැන් සමහරට රණ්ඩු ඇදලා ගන්න මෙයා. ඇදලා අරගෙන ඊට පස්සේ මේ දැන් මෙයාට දිනන්න බෑ කියන එක දැන් මෙයා දැනගන්නකොට හරිද? එහෙම තැනකට එනකොට ඔයගොල්ලෝ කරන්නේ මොකද්ද? එක්කෝ කලන්තේ දානවා. අර අනුකම්පාව කියන එක ගන්න වටේම ඉන්න කට්ටියගේ අනුකම්පාව අරගෙන ඊටකොට මොකද වෙන්නේ? අර ස්වාමි පුරුෂයා වැරදි කිනා බවට පත් වෙනවා. මිනිස්සු කියනවානේ දම්මෝ මේ මිනිස්සයා මෝ මහා නරුමෙක් තිරිසනෙක් මෙහෙම කතා කරනවාද ගෑනුන්ට නැත්තම් සමහර හිතන්නේ එයාගේ අතින් අත ඉස්සුනා රතු උස්සන එක මම සාධාරණීකරණය කරන්නේ නැහැ. ඒකත් නමුත් සමහර වෙලාවට කාන්තාවොම ගොඩක් වෙලාවට පිරිමින්ගේ ඒ තත්ත්වයට පත් කරනවා නේද? ඉතින් මේ කලන්තේ දානවා වමනේ දානවා අමාරුයි කියන මට අරහම අමාරු මෙහෙම තනිකර බොරු රංගපෑම මම දැකලා තියෙනවා මගේ ඇස් දෙකේ තැහෙන අවස්ථාවල ඒක සමහර කාන්තාවොත් කියලා තියෙනවා මට මම නම් ගහන්න එනකොට කලන්තේ දානවා ඒකට ගහන්නේ නැහැ කියලා හරිද ඉතින් මේ ගොඩක් වෙලාවට අහලා බලනකොට එතකොට ඇයි ඒ ස්වාමි පුරුෂයන් රණ්ඩු කරන්නේ සෝ ඒගොල්ලෝ අත උස්සන්නේ ඇයි කියන ඒ ප්‍රශ්න අහලා බලනකොට ගොඩක් වෙලාවට බලාගෙන යනකොට ඒ කාන්තාවම තව එයාව ඒ තත්ත්වයට පත් කරලා තියෙන්නේ. හරිද? ඉතින් හරි ඛේද වාචකයක් මේ විශේෂයෙන් මේ අපේ කාන්තාවෝ හරිද? කාන්තාව පිරිමින්ගේ පස්සෙන් පන්න ගොඩක් වෙලාවට සමහර දේවල් Tamanට ඕන විදිහට කරගන්න උත්සාහ කරන. ඉතින් දැන් මම මේ කියපු හැමදේම වගේ ගත්තාම ගොඩක් වෙලාවට මේවා විශේෂයෙන් මේ කාන්තා පාර්ශවය අතින් තමයි වැඩිපුරම සිද්ධ වෙන්නේ. ඒකට ඒ හේතු නිසා තමයි ගොඩක් වෙලාවට පෞල් ජීවිත
අද ගොඩක් හැඩෙන තැනට ඇවිල්ලා තියෙන ගොඩක් වෙලාවට අනියන් සම්බන්ධතා එහෙම අපේ සමාජයේ අද කාලේ ගත්තම ඇත්තටම ගොඩාක් වැඩි අනියම් සම්බන්ධතා ගොඩාක් වැඩි. ඉතින් ඒ වගේ දේවල් වලට ගිහින් තියෙන්නේ මෙන්න මේ වගේ දේවල් පෞල් ජීවිතවල තියෙන නිසා. ඉතින් මම හිතනවා කාන්තාවෝ විශේෂයෙන් පොඩ්ඩක් මේ අපේ සමාජයේ තියෙන දේවල් අනිත් කාන්තාව කරන දේවල් දිහා පොඩ්ඩක් බලන්නේ නැතුව ඒවා ඒ පැටර්න් අනුගමනය කරන්නේ නැතුව පොඩ්ඩක් තමන්ගේ පෞල් ජීවිතේ රැක ගන්න තමා විසින් කළ යුතු දේවල් සහ තමාගේ වැරදි මොනවාද කියන දේවල් පොඩ්ඩක් තමා දිහා බලලා හඳුනගත්තොත් දැන් මම කියන්නේ මේ වැරදි ඔක්කොම හැම කාන්තාවම කරනවා කියලා සමහරට ඔයාගේ එකක් තියෙන පුළුවන් දෙකක් තියෙන පුළුවන් පහක් තියෙන්න පුළුවන් එතකොට ඒ දේවල් පොඩක් කල්පනා කරලා බලන්න සමහරට මම තුලත් මේ දේවල් තියෙනවා මම මේ දේවල් වෙනස් කරගත්තොත් පාලනය කරගත්තොත් මට හොඳ පෞල් ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙනවා කියන එක හිතන්න පටන් ගන්න කියලා ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. ඉතින් මම හිතනවා යම් ආකාරයකින් වීඩියෝ එක ඔයගොල්ලන්ට වැදගත් වෙන්නේ නැති කියලා මට ඕන අවයර්නස් එක හදන්න. දැන් මේ දේවල් ඔයගොල්ලෝ දැනටමත් දන්නවා. හරිද? ඔයගොල්ලෝ දන්නවා. දැන් හස්බන්ඩ්ලා එහෙම විශේෂයෙන් දන්නවා. වයිෆ්ලාගේ අතේ සිද්ධ වෙන වැරදි මොනවාද කියන එක. හැබැයි වයිෆ්ලාගේ ප්‍රශ්න තියෙන වයිෆ්ලා දන්නේ නැහැ. එයාලට තේරෙන්නේ නැහැ. තමන්ගේ වැරදි කොහොමද තමන්ට පේන්නේ නැහැ නේ. ඉතින් ඒක නිසා වීඩියෝ එක බලන හස්බන්ඩ් කෙනෙක් ඉන්නවා නම් වයිෆ් එක බෙදා ගන්න මේක. එයාගේ මේ වගේ වැරදි තියෙනවා නම් එයාට ඒ දේවල් ආදරෙන් පෙන්නලා දෙන්න. ඉතින් වයිෆ්ලාගෙන් ඉල්ලන්නේ ඔයාලට තියෙනවා නම් මේ කියපු වැරදි ඔයාලා ඒ දේවල් හදාගන්න උත්සාහ කරන්න. එතකොට ඔයාලටත් හොඳින් ලස්සන පෞල් ජීවිතයක් ගත කරන්න පුළුවන්. එහෙනම් ඉතින් මේ වගේ වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙමු. හැමෝටම එහෙනම්. චාෝ